සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. මේ වැස්සට ඔයාලගේ පැලක් මැරිලාද? ගොඩක් කට්ටිය මගෙන් ඉන්බොක්ස් එකේ අහලා තිබ්බා එක එක ප්‍රශ්න. අනේ මගේ ගහේ කොළ කහ පාට වෙලා මොකද්ද කරන්නේ? කොළවල කළු පාට ලපමතු වෙලා මගේ ගහේ එක කොළයක්වත් නැහැ. මොකද්ද කරන්නේ? Facebook එකේ ගොඩාක් කට්ටිය ගොඩාක් ප්‍රශ්න අහලා තිබ්බා. හැමෝටම ඉතින් එක එක උත්තර දෙන්න බැරි නිසා මම ඔයාලා හැමෝටම එක වීඩියෝ එකක් අරන් ආවා. අපි බලමු වැස්සට පැලවලට මොනවද වෙන්නේ කියලා. එන්න. දැන් නොදන්න අයටත් දැනගන්න බලමු මොනවද වැස්සට ගස්වලට හැදෙන ලෙඩ කියලා. ඉක්මනින් බලමු අපි. ඉන්නේ හැම ලෙඩ වෙච්ච ගහක් මේක වැස්සට අහු වුණා සතියක් විතර. මේ බලන්න. කොළ කහ පාට වීගෙන ඉන්නේ. ඒ වගේම කළු පාට ලපමතු වෙලා. මේ ගහේ කොළ හැම එකකටම වගේ මේ ලෙඩේ හැදිලා තියෙනවා. මේ හොඳට මල් පිපිච්ච ලොකු රෝස ගහක් මේක. මේ වගේත් වෙලා තියෙනවා මේ මල් තියෙන ගස්වලත් මේ වගේ වෙලා තියෙනවා. තව පෙන්නන්නම්. මේ බලන්න මෙන්න මේ කළු පාට ලපමතු වෙලා තියෙනවා මේ හොඳට ලං කරලා බලන්න මේකත් වැස්සට හැදෙන ලෙඩක්. ඒ වගේම තමයි මේ බලන්න වැස්සට මේ දළු ඉඳන් කොඬ වෙලා වගේ ගිහිල්ලා කොලේ කළු ලපමතු වෙලා මේ මල් වල උනත් තියෙන මේ තනි පෙත්තේ මලක් හැදෙන්නේ. මේ ගොඩක් පෙති තියෙන තැඹිලි පාට රෝස මලක්. අපි දැන් බලමු මේකට මොකද්ද කරන්න ඕනි කියලා. ඇලේ මේ වගේ කොළ ඔක්කොම හැරිලා යන්න ගත්තා. වැස්සට පස්සේ මම බැලුවා මේකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේක ඇත්තටම මේ පෝච්චි සිදුර වැහිලා තිබ්බේ. ජල වාහනය හරියට වෙලා තිබ්බේ නැහැ. ඒ නිසා මම මේ පස් බුරුල් කරලා මේ බලන්න මම කලින් මේකේ පස් හොඳට බුරුල් කරා. ඊට පස්සේ ජල වාහනේ හොඳට සිද්ධ වුණ නිසා මේ බලන්න දැන් දළු දාලා තියෙනවා. නේ හොඳට බලන්න රතු පාට රිකිලි දාලා. ඒ කියන්නේ එහෙම කරොත් මේ ගහ බේර ගන්න පුළුවන්. ඔයාලත් කරලා බලන්න. ඒ වගේම තව දෙයක් කියන්නම්. එතකොට මෙන්න මේ ගහේ කොළ කහ පාට වෙලා තියෙනවා. ඒක දිලීර ලෙඩක්. මේක නම් ජල වහනේ හොඳට සිද්ධ වෙනවා මේ ගහේ පෝච්චියේ. මේකට මොකද්ද කරන්නේ? මේ කොළ සම්පූර්ණ අයින් කරන්න ඕනේ. ඔයාලගේ පෝච්චි එක කොළයක් නැති වුණත් ගැටලුවක් නැහැ. බය නැතුව මේ කොළ සම්පූර්ණ අයින් කරන්න. මේ විදිහට අයින් කරන්න. ලෝභ වෙන්න එපා. ගොඩක් අයට ලෝභයනේ තමන්ගේ රෝස ගහේ කොළ කඩන්න දුකයිනේ. හැබැයි මේ වගේ කොළ කැඩුවේ නැතුව තියෙන දුන්නොත් ඕගොල්ලන්ට ගොඩාක් දුක් වෙන්න වෙනවා. ඇයි? මුළු රෝස ගහම මැරිලා ගියොත් ගහ කොහොමවත් නැති වෙනවනේ ඔයාලට. ඒ නිසා මේ කොළ කඩන්න. හරි. මේක කඩන්නේ නැහැ. ඒකට හේතුව මම කියලා දෙන්නම් වීඩියෝ එකේදී. මේකත් වැඩි කැඩුවේ නැති මම මේකට හේතුවක් කියලා දෙන්නම්. මේ අතු දෙක බේර ගන්න වෙන විදියක් තියෙනවා. හරි. දැන් ඔයාලා කඩාගත්ත මේ කොළ ටික සම්පූර්ණ පුලිස්සලා දාන්න. වගාවට දාන්න එපා. පෝච්චියටවත් දාන්න එපා. මොකද මේක දිලීරයක්. මේ දිලීරය ආයෙ හැදෙන්න පුළුවන්. අපි මොන බෙහෙත ගැහුවත් මේක කොළයක් හරි තිබ්බොත් ආයෙ ඒක හැදෙනවා. ඒ නිසා සම්පූර්ණ විනාශ කරන්න. මම ඔයාලට කියලා දෙන්නම් දැන් මේ ගහට මොකද්ද කරන්න ඕනි කියලා අපි බලමු. දැන් ඔයාලා බලන්න මොකද මේ සිව්ටෙක්ස් එකක් අපේ තියාගෙන කරන්න කියලා. මේකනොත් කරන්න දෙයක් තියෙනවා. අපි දැන් මේ ලෙඩ හැදිලා තියෙන ගහේ අත්ත ගොඩක් දිගට ඇවිල්ලා මේක කිසිම සාරවත් නැති අත්තක්. ඒ නිසා මේක යටින් කපලා. ඩ්‍රෙසින් ලෝබ නැතුව කපන්න. මේක වගාවට දාන්න එපා කලින් කරන්න. මේකේ කපන්න. මේ අතු කපලා මේ කොළ දෙකකට ලෙඩ තියෙනවා. මේ කොළ දෙකත් කඩලා දානවා. මේක කඩලා දාලා ඊට පස්සේ මෙන්න මේ කපපු තැන් වල මෙන්න මේ කියුටෙක්ස් එකකින් සුට්ටක් මෙහෙම උඩ ගානවා. ඇයි ගාන්නේ? වැහි කාලෙට දිලීර නාශක ගැහුවත් සේදිලා යන්න පුළුවන්. ඒ වුණාට කියුටෙක්ස් එකෙන් සේදිලා යන්නේ නැහැ.
හොඳට අල්ලලා තියෙනවා. මේ කපපු තැනින් කොහොමවත් දිලීර ශාකයට ඇතුල් වෙන්නේ නැහැ. මේක මම අත්හදා බලපු අලුත්ම ක්‍රමයක්. කවුරුත් කියලා දෙන්නේ නැතුව ඇති. කිසිම වියදමක් නැහැ. ගෙදර තියෙන කියුටෙක්ස් එකෙන් ගාවට දාගත්තා. ඔයාලට මම දැන් කියන්න යන්නේ මොකද්ද මේකට ගහන පොහොර එක කියලා. කොළ කහ වෙනවට, කොළවල කළු පුල්ලි මත වෙනවට, එතකොට කොළ ඔක්කොම හැලිලා යනවට හොඳම බෙහෙත තමයි මැංගෝ සෙප්. මේක මම කොහොමද කවලම් කරලා ගහන්නේ කියලා ඔයාලට පෙන්නන්නම්. ඔයාලට මේක ගන්න පුළුවන් ඇග්ලිකල්චර් කඩවලින්, පොහොර කඩවලින්, ඇග්ලිකල්චර් කඩවලින් අරගෙන බලන්න ඕගොල්ලෝ ගෙදර ගෙනල්ලා මේක මෙන්න මේ විදිහට ගන්න එන්න මම කියලා දෙන්නම්. අපි දැන් මේක කොහොමද හදාගන්නේ කියලා බලමු. ඔන්න මේ බෝතලෙට වතුර ලීටරයක් පුරවගත්තා. මම කලින් ඕපන් කරපු මේසෙස් එකක් තියෙනවා. මේ හැන්දකින් මැංගෝ සෙප් හැන්දක් ගත්තා. ඒක වහගෙන කොලවන්න. ඒක හොඳට කවලා ගන්නවා. මේක ඉක්මනට කලවන්න වෙනවා. මේ වගේ අපි දැන් බලමු මේක කොහොමද ස්ප්‍රේ කරන්නේ කියලා. මේ මැංගෝ සෙප් එක මේ කොළවල මේ දඬු මේ විදිහට හොඳට ස්ප්‍රේ කරන්න ඕනේ. මාධ්‍යයටත් හොඳට ස්ප්‍රේ කරන්න ඕනේ. මොකද මෙන්න මේ වගේ කොලයක්වත් මේකේ තියෙන්න දෙන්න එපා. ඒක බෝ වෙනවා. ආයෙ හැදෙනවා. හොඳට ස්ප්‍රේ කරන්න. අපි දැන් බලමු අර කට් කළ කියුටෙක්ස් ගහපු ගහට මොකද කරන්නේ කියලා. ඒකටත් මේ වගේ හොඳට මැංගෝ සෙප් ස්ප්‍රේ කරන්න. මේ වැටලා තියෙන කොළ අයින් කරන්න. මාධ්‍යයටත් හොඳට ස්ප්‍රේ කරන්න. ඒ වගේම වටේ තියෙන ගස් වලටත් ස්ප්‍රේ කරන්න ඕනේ. මොකද ඒක ගහක හරි කොළයක් ගෑවිලා තිබ්බත් ආයෙ ගහට බෝ වෙනවා. මේ වගේ මම නම් මුළු වගාවටම ස්ප්‍රේ කරන හොඳට. මේ මං කලින් මැංගෝ සෙප් ස්ප්‍රේ කරලා දළු දාන ගහක් බලන්න. ඒක කහපාට කොළ මුකුත් නැහැ. හොඳට දළු දාලා තියෙනවා. මේක ලස්සන මලකුත් පිපිලා ඒකටත් මැංගෝ සෙප් ස්ප්‍රේ කරනවා. මේකේ දම්පාට මල් 4ක් පිපිලා තියෙනවා බලන්න. මම මේ ඔක්කොම පැල බේරගත්තේ මේ මැංගෝ සෙප් එක ස්ප්‍රේ කරලා. මේ වගේ මෙහෙම හොඳට මැංගෝ සෙප් ගහන්න ඕනේ ගහට. වගේ ලස්සන රෝස මල් ගන්න පුළුවන්. ඉතින් මෙහි කාලේ වුණත් මේ බෙහෙත් එක ගහලා ජල වාහනය හොඳට සිද්ධ වුණොත් එහෙම මේ බලන්න මේ රස ලස්සනට රෝස මල් පිපිලා තියෙනවා. ඉතින් මං හිතනවා මල් හදන ඔයාලට අද මගේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මොකද මේ දවස්වල හොඳටම වහිනවා. ගොඩක් ලංකාවේ වැටි වලට වහිනවා. ඒ නිසා මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. තවත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට කියන්න. මං අනිවාර්යෙන් පුළුවන් ඉක්මනට ඔයාලට විසඳුමක් දෙනවා. ඒ වගේම ගොඩක් අයට ගැටලුවක් වෙන්න ඇති කොහොමද රෝස ගහ හිටවන්නේ කියලා. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් හරිම මාධ්‍ය යොදලා කොහොමද මේ වගේ ලස්සන මල් ගන්න රෝස ගහක් හිටවන්නේ කියලා ඔයාලට කියලා දෙන්නම්. මාත් එක්ක දිගටම රැඳී ඉන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න. බොහොම ස්තුතියි මාත් එක්ක රැඳිලා ඉන්නවට.